ඇත්තටම ඔසිලොස්කෝප් එක ගත්තාම අපි ඔය කැම්පස් යුනිවර්සිටිස් තියෙන යුනිවර්සිටිස් වල කට්ටියට පාවිච්චි කරන්න, කියන්නේ අපි දැන් යුනිවර්සිටි එකකට ගියාම ඔයා බලන් ඉන්න ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා දන්නවා ඔයාලගේ ඉලෙක්ට්‍රිකල් ලැබ් එකට ගියාම අනිවාර්යයෙන්ම ඔසිලොස්කෝප් එකක් දැක ගන්න පුළුවන්. එතකොට ඊට අමතරව පාවිච්චි කරනවා ගොඩක් රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොපර්ස්ලා R&D පාර්ට් කරන අය. එයාලට ඒ කියන්නේ දැන් වේව් ෆෝම් එකක් ඒ කියන්නේ බලා ගන්න අවශ්‍යයි අනිවාර්යයෙන්ම. මොකද R&D ඩිවෙලොපර්ස් R&D කරන කට්ටියට මේ ටයිම් එකත් එක්ක කොහොමද ඒක බිහේව් වෙන්නේ කියන එක බලා ගන්න ඕනේ. ඒතකොට ඒගොල්ලෝ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් එක්ක ගොඩක් වැඩ කරන්නේ. දැන් ඉලෙක්ට්‍රිසිටි කියන එක අපිට පේන්නේ නැහැනේ. එතකොට ඒක ඩිස්ප්ලේ කරගන්න මොකක් හරි දෙයක් තියෙන්න එපානේ. අන්න ඒකට තමයි ඔසිලොස්කෝප් එක එයාලා යූස් කරන්නේ. එතකොට එයාලා කරන්නේ මේක එක ඇක්සසරීස් ගොඩාක් දේවල් තියෙනවා. අපි ඉස්සරහට එක්ස්ප්ලেইন කරන්නම්. ඒවා යූස් කරලා එයාලා ඩිස්ප්ලේ කරගන්නවා එයාලට අවශ්‍ය කරන වේව් ෆෝම්ස් ටික. ඒවා හරියට බිහේව් වෙනවද කොහොමද කියන එක බලා ගන්න.